හයි ළමයි එක්ස්ප්ලෝර් විත් RT එකෙන් අද ඔයාලා එක්ක යන්න හදන්නේ නවසීලන්තයේ තියෙන ලස්සන අභිරහස් තැනකට. ටිකටම වීඩියෝ එක බලන්න. ඔක්ලන්ඩ් ඉඳන් පැය 3:00මාරක ලස්සන රෝඩ් ට්‍රිප් එකකින් අපි දැන් යන්නේ ටවුපෝ නගරයට. හැබැයි මේ අපූර්ව නිර්මාණය බලන්න නම් අපිට අනිවාර්යයෙන්ම බෝට් එකකින් තමයි විල මැදට යන්න වෙන්නේ. ලෝකයේ තියෙන විශාලතම සමකාලීන ආදිවාසී කැටයමක් විදියට සැලකෙන මයින් බේ මවුරි රොක් කාවිංග්ස් බලන්න යන ගමනට එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මයින් බේ මවුරි රොක් කාවින් එක බලන්න නම් අපිට අනිවාර්යයෙන්ම බෝට් එකකින් යන්න ඕනේ කියලා මම කිව්වනේ. එතකොට අපි අනිවාර්යයෙන්ම ටවුපෝ හාබර් එකෙන් අපිට බෝට් එකක් අරගන්න වෙනවා. ටවුපෝ සිටි එකේ ඉඳන් ටවුපෝ බෝට් හාබර් එකට පොඩි දුරක් වගේ තමයි තියෙන්නේ. මේ සුන්දරත්වයේ විඳින ගමන් අපි එහෙනම් අපේ ගමන යමු. සාමාන්‍යයෙන් මේ බෝට් රයිඩ් එකට පැය 1:00මාරක් 2:00මාරක් වගේ කාලයක් යන්න පුළුවන්. මේකෙන් ගොඩක්ම වෙලාව යන්නේ මයින් බේ ප්‍රදේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ සුන්දරත්වය බලන්න. මේ බෝට් රයිඩ් එක යන්න අපි ටිකට් එකක් ගන්න ඕන වෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙක්ට නම් නිව්සීලන්ත ඩොලර් 50 ඉඳන් 120ක් වගේ තමයි යන්නේ. එතකොට මේක අපිට සීට්ස් වෙනම වෙන් කරගන්න පුළුවන්. සීට් වෙන් කරගන්න අදාළ කම්පැනිස් වල ඩීටේල්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ ගමන අතරතුරදී අපිට මවුන්ට් ටොංගරීරෝ, මවුන්ට් නවුරොහොයි, මවුන්ට් රුආපෙහු මේ වගේ ලස්සන ගිනි කඳු අපිට බලා ගන්න පුළුවන්. මේ බෝට්ටු ගමනේදී බෝට්ටුවේ ඉන්න ගයිඩ්ස්ලා මේ කැටයම් ගැන ඉතිහාසය ගැන සම්පූර්ණ විස්තරයක් කරනවා. ඉතින් මේ කැටයම් ගැන ඉතිහාසය ගත්තොත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක ගොඩාක් පැරණි කැටයමක් කියලා. හැබැයි මේක නිර්මාණය කරලා තියෙන්නේ 1970 දශකයේ අගභාගයේදී. මේකේ නිර්මාණකරුවා කියලා අපි හඳුන්වන්නේ මවෝරි කැටයම් ශිල්පියෙක් වෙන මටහයි බ්‍රයිට්වෙල් කියන කෙනා සහ ඔහු ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම. ඒ වගේම තමයි මේකේ ප්‍රධාන මුහුණේ නිරූපණය වෙන්නේ නගායි ටොරොයි රංගී කියන මවෝරි නාවිකයාගේ මුහුණ. මීට වසර 1000කට පෙර මේ ප්‍රදේශයට පැමිණි මවෝරි ජනයාගේ මඟ පෙන්වන්නා විදියට තමයි මේ නගායි ටොරොයි රංගී කියන නාවිකයා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන තැන බලන්න ඔයා ඔක්ලන්ඩ් ඉඳන් යන කෙනෙක් නම් ඔයාට කිලෝමීටර් 280ක දුරක් තමයි යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ගියේ පැය 3:00මාරක් වගේ කාලයක්. ඉතින් මේ වගේ නිව්සීලන්ඩ් වල තියෙන තවත් ලස්සන තැනක් එක්ස්ප්ලෝර් කරන්න එක්ස්ප්ලෝර් විත් RT එක හැමදාම ඉන්න අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපිට අතට ගිහින් එන්නම්. Thank you for watching.